78 ජාතික නිදහස් දින සමරුව අභිමානයෙන් සමරන මේ මොහොතේ ජාතික ගීය ගායනා කරන්නට ඔබ සැමට ආරාධනා කර සිටිනවා. 78வது தேசிய சுதந்திர தின விழா நிகழ்ச்சியிலே பெருமிதத்தோடு எமது தேசத்தின் கீதத்தினை தேசிய கீதத்தினை எழுந்து நின்று இசைப்போம். Please rise and join in singing the national anthem as we celebrate the 78th National Independence Day. Now we witness the Sri Lanka Ordnance Corps. 70 ජාතික නිදහස් දින සැමරුම් පෙළපාලි සඳහා දැන් එක්වන්නේ වර්ෂ 1949 දී ආරම්භ කරන ලද නිපුණත්වයෙන් රණබිමට ආදර්ශ පාඨය කරගත් ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායයි. ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා ඛණ්ඩයට අනදෙමින් ඉදිරියෙන් ගමන් කරන්නේ මේජර් දිල්ෂාන් ජයසංක. එම ඛණ්ඩයේ අවසානයේට රෙජිමෙන්තු සරෙන් මේජර් වල්ලන්දාර 1 RMKN රත්නායක ගමන් කරනවා. உங்கள் முன்பாக அணிவகுத்து செல்வது 1949ஆம் ஆண்டு ஆரம்பிக்கப்பட்ட இலங்கை மின் இயந்திர பொறியியல் படையணியாகும். Marching now in the parade is Sri Lanka Electrical and Mechanical Engineers Corps. 78 වෙනි ජාතික නිදහස් දින සැමරුම් පෙළපාලි සඳහා දැන් එක්වන්නේ වර්ෂ 1949 දී ආරම්භ කරන ලද ආදර්ශෙන් පෙරමුණ ගනිමු. ආදර්ශ පාඨය කර ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් සේවා බලකාය. ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් සේවා බලකා ඛණ්ඩයට අනදෙමින් ඉදිරියෙන් ගමන් කරන්නේ මේජර් නුවන් අබේරත්න. එම ඛණ්ඩයේ අවසානයේ රෙජිමෙන්ට් සරෙන් මේජර් බල්ලත්දාර 1 WB නුවන් කුමාර ගමන් කරනවා. உங்கள் முன்பாக அணிவகுத்து செல்வது 1949ஆம் ஆண்டு ஆரம்பிக்கப்பட்ட இலங்கை ராணுவ போலீஸ் படையணியாகும். We now witness the Sri Lanka Corps of Military Police, which started in 1949, marching in the parade. 78 වෙනි ජාතික නිදහස් දින සැමරුම් පෙළපාලි සඳහා දැන් එක්වන්නේ වර්ෂ 1951 දී ආරම්භ කරන ලද සේවයෙන් විශිෂ්ටත්වයට ආදර්ශ පාඨය කරගත් ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බලකායයි. ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බලකා ඛණ්ඩයට අනදෙමින් ඉදිරියට ගමන් කරන්නේ මේජර් අරුණ හේරන්. එම ඛණ්ඩයේ අවසානයේ රෙජිමෙන්තු සරෙන් මේජර් වල්ලත්දාර 1 HMAS හේරත් ගමන් කරනවා. உங்கள் முன்பாக அணிவகுத்து செல்வது 1951ஆம் ஆண்டு ஆரம்பிக்கப்பட்ட
இலங்கை ராணுவ பொது சேவை படையணியாகும். Marching now in the parade is the Sri Lanka Army General Service Corps. 78 වෙනි ජාතික නිදහස් දින සැමරුම් පෙළපාලිය සඳහා දැන් එක්වන්නේ වර්ෂ 1979 දී ආරම්භ කරන ලද සවිබල සිත් අවිබලද ආදර්ශ පාඨය කරගත් ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකාය. ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකා කණ්ඩයට අඟ දෙමින් ඉදිරියෙන් ගමන් කරන්නේ මේජර් ප්‍රමෝද්‍යා සහ බන්දු. එම කණ්ඩේ අවසානයේට රෙජිමෙන්ට් සරෙන් මේජර් වල්ලත්කාර 1 PH වැලිහිංගොඩ ගමන් කරනවා. உங்கள் முன்பாக அணிவகுத்து செல்வது 1979 ஆண்டு ஆரம்பிக்கப்பட்ட ராணுவ மகளிர் படையணியாகும். We now witness the Sri Lanka Army Women's Corps, which was established in 1979. හැත්තටවැනි ජාතික නිදහස් දින සැමරුම් පෙළපාලිය සඳහා දැන් එක්වන්නේ වර්ෂ 2021 දී ආරම්භ කරන ලද මව්බිම සෞභාග්‍ය ආදර්ශ පාඨය